මේ පේනවනේ ඕගොල්ලන්ට පොත්වල මකුළු දැල් හිටන් බැඳලා තියෙන්නේ. සෑහෙන කාලෙකින් මේවා අල්ලන්නවත් බැරි වුණා. ඉතින් ඔයාත් මම වගේ පොතක් අල්ලන්නේ නැතුව ඉඳලා ඔන්න අන්තිම මොහොතේ රත් වෙලා ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාට තමයි මේ වීඩියෝ එක. මං ස්ටඩි බ්ලොග් එකක් කරේ කවද්ද කියලා අන්තිමට මතකද? මං හිතන්නේ මට ඇත්තට මතක නැහැ. මං හිතන්නේ මාස ගානකට කලින් තමයි මම බ්ලොග් එකක් කරේ. මේ පේනවනේ ඕගොල්ලන්ට පොත්වල මකුළු දැල් හිටන් බැඳලා තියෙන්නේ. ඉතින් ඒ ASCII මකුළුවෙකුත් දුවනවා. ඉතින් මේවා මම සෑහෙන කාලෙකින් අතින්වත් අල්ලලා නැහැ. මම ඕගොල්ලන්ට අන්තිමට බ්ලොග් එකක් ස්ටඩි බ්ලොග්ස් ගෙනාවේ ලෝ කොලේජ් එකට ස්ටඩිස් කරනකොට. ඒ කාලේ තමයි මේවත් එක ගනුදෙනු කරේ. ඉතින් දැන් සෑහෙන කාලෙකින් මේවා අල්ලන්නවත් බැරි වුණා. ඉතින් පේනවනේ ඕගොල්ලන්ට කොච්චර මේ වගේ දූවිලි රැඳිලාද මම කොච්චර දවසකින් මේ හරි වාඩි වෙලාවක් නැද්ද කියලා. හැබැයි අද අපි මේ හැමදේම චේන්ජ් කරන්න යන්නේ. මෙතන මාරු විදිහට අවුල් වෙලා තියෙන්නේ ඔක්කොම දේවල් අවුල් වෙලා තියෙන්නේ. මම දන්නේ නැහැ මේ කරන දේ හරියයිද කියලා. හැබැයි අපි try කරලා බලමු. එහෙනම් අපි පටන් ගමු. ඉතින් ඔයාත් මම වගේ පොතක් අල්ලන්නේ නැතුව ඉඳලා ඔන්න අන්තිම මොහොතේ රත් වෙලා ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාට තමයි මේ වීඩියෝ එක. ඕකේ එහෙනම් අපි දැන් බලමු මට කොච්චර ටයිම් එකක් තියෙනවද කියලා. ඉතින් මේක තමයි මගේ ටයිම් ටේබල් එක. ඔක්තෝබර් 12 තමයි එක්සෑම් පටන් ගන්නෙ. 12 ඉඳලා 19 26 2 නොවැම්බර් 9 මේ විදිහට හැම ඉරිදම තමයි සබ්ජෙක්ට් එකක් තියෙන්නේ. පැය 3ක් තමයි එක පේපර් එකක වෙලාව. ඉතින් සබ්ජෙක්ට් 5ක් තියෙනවා. ඒ කියන්නේ සති 5ක් මට එක්සෑම් තියෙනවා. එක සබ්ජෙක්ට් එකකට තියෙන එක වීක් එකයි. අද ඇවිල්ලා සැප්තැම්බර් 6. ඒකට 12ක් තමයි පළවෙනියටම සබ්ජෙක්ට් එකේ තියෙන්නේ. ප්‍රශ්නේ කියන්නේ මේ සබ්ජෙක්ට් එකකටවත් මම ගාව නෝට්ස් නැහැ. මම එකකටවත් ලෙක්චර්ස් ගිහිල්ලත් නැහැ. මම දන්නෙත් නැහැ මොනවද මේ වතුරේ තියෙන්නේ කියලා. හැබැයි මට එක සබ්ජෙක්ට් එකකට එක වීක් එකක් තියෙනවා. වීක් එකකින් කරගන්න පුළුවන් වෙයිද? කවක් නෑ අපි try කරලා බලමු. මම දන්නවා මම දැන් මේකට පැනික් වෙනවා. මොකද මට එක සබ්ජෙක්ට් එකකට තියෙන එක වීක් එකයි මම කිසිම දෙයක් දන්නේ නැහැ. හැබැයි මම දන්නවා ඒකම පැනික් වෙන එක නෙමෙයි මේකට සොලියුෂන් එක කියලා. ඒක නිසා අපි try කරලා බලමු. මම දැන් ලෑස්ති වෙන්නේ මගේ ටයිම් ටේබල් එක කොලයකට ගන්න සහ ඒ එක සබ්ජෙක්ට් එකක් යටතේ තියෙන ටොපික්ස් තියෙනවනේ. ඒ එක ලෙසන් එකේ නම මොකක්ද කියලා ලෙසන්ස් කීයක් තියෙනවද කියලා ලියාගන්න තමයි යන්නේ. සරලවම කිව්වොත් මම යන්නේ පොඩි ප්ලෑන් එකක් හදාගන්න. ඉතින් ඔයාලා මේක පටන් ගන්නකොට පොඩි මොකක් හරි පොඩි ප්ලෑන් එකක් හදාගන්න. මේකට මේ මාස්ටර් ප්ලෑන් එකක් වගේ එහෙන ඉන් ඩීටේල් ගිහිල්ලා එහෙම ප්ලෑන් එකක් ඕනේ නැහැ. මම ඔයාලට මේක හදලා ඉවරනාට පස්සේ පෙන්නන්නම් ඒක. ඒ වගේම තමයි ඔයාලගේ ටයිම් ටේබල් එක ලියා ගන්නකොට සබ්ජෙක්ට් එකෙන් සබ්ජෙක්ට් එකට ඒ සබ්ජෙක්ට් දෙකක් අතරේ කොච්චර දවස් ගාණක් තියෙනවද කියන එකත් මුලින්ම නෝට් කරගන්න. ඒකත් අනිවාර්යයෙන්ම වැදගත්. මේ වගේ පොඩි කාලයක් ඇතුළතදී ඔයා එක ටාගට් එකක් ඇචීව් කරන්න ඉන්නකොට. මෙතනදී මම ඒක ලියන්න යන්නේ නැහැ. මොකද හේතුව තමයි මට හැම සබ්ජෙක්ට් එකකටම සතිය ගානේ තියෙනවා. ඒක මට පැහැදිලිවම ඒක පේන තියෙන නිසා මම ඒක වෙනම ලියාගන්න යන්නේ නැහැ. ඉතින් ඔන්න මම ඔයාලට කිව්ව විදිහටම මෙන්න මෙතන මම මගේ ටයිම් ටේබල් එක ලියාගෙන තියෙනවා. ඒ එකම පළවෙනියට තියෙන සබ්ජෙක්ට් එකේ HRD ඒකේ තියෙන ලෙසන්ස් ටික. ඒ කිව්වේ PPT කොච්චරක් තියෙනවද? PPT 12ක් තියෙනවා. ඉතින් ඒ 12ම නම් තමයි මම උතන ලියාගෙන තියෙන්නේ.
හරි අපි දැන් ටක් ගාලා මේසස් කරගන්න යමු. මොකද ටයිම් ටේබල් එකේ විදියට මට මාස 1මාරක් යනකම් එක්සෑම් තියෙනවා. ඉතින් මාස 1මාරක් යනකම් මේ වගේ තැනක ඉන්න අවහරුයිනේ. ඉතින් ඒක නිසා ටක් ගාලා මෙතන අස් කරගමු. මොකද ඉස්සරහා මාස 1මාරව මට ඉන්න වෙන්නේ මෙතන. ඉතින් මේසස් කරන ගමන් මම ඔයාලට පොඩි දෙයක් කියන්නම්. මම ඔයාලට කලින් කිව්වේ ඔයගොල්ලන්ගේ ටයිම් ටේබල් එක ඔයගොල්ලන්ගේ ටයිම් ගැප් එකත් එක්ක ලියාගන්න කියලා. සබ්ජෙක්ට් එකක් අතරේ කොච්චර කාලයක් තියෙනවද කියන එකත් එක්කම ටයිම් ටේබල් එක ලියාගන්න කියලා. ඉතින් එතනදී ඔයාලට ඉක්මනට ක්ලික් කරගන්න පුළුවන්. ඔයාලට කොච්චර වැඩිපුර දවස් තියෙන්නේ මොන සබ්ජෙක්ට් වලටද දවස් නැත්තේ මොන සබ්ජෙක්ට් වලටද කියලා ඔයාලට මෙතනදී මුලින්ම නෝටිස් වෙනවා මේ විදිහට ලියාගත්තම. ඉතින් ටක් ගාලා ඔයාලට මේකෙදි ක්ලික් කරගන්න පුළුවන් ඔයාගේ දැන් තියෙන ටයිම් එක වැඩිපුර යොදවන්න ඕනේ අඩුවෙන් දවස් තියෙන සබ්ජෙක්ට් වලට. සහ හිතන්නකෝ සතියක් වගේ ගැප් එකක් තියෙනවා එක සබ්ජෙක්ට් එකකට අනිත් සබ්ජෙක්ට් එකට දවස් දෙකයි නම් ඔයා අර දවස් දෙකේ සබ්ජෙක්ට් එකට වැඩියෙන් මුල් තැන දෙන්න ඕනි කියන එක ඔයාට මේ වෙලාවේ ක්ලික් වෙනවා. ඒ වගේම තමයි ඔයා එක සබ්ජෙක්ට් එකකට අදාළව මොනවද තියෙන ලෙසන්ස් කියලා ඔක්කොම ටික ලියාගත්තාම මේ ඔක්කොම තියෙන ලෙසන්ස් ඇත්තටම අපිට බලන්න බැරි වෙයි. හැබැයි ඒ වුණාට ඕවරෝල් ඔයා ගාව අයිඩියා එකක් තියෙන එක හොඳයි මේ වගේ වෙලාවක. මම දැන් මේක ස්ටාර්ට් කරන්න යන්නේ. මට ටයිම් ටේබල් එකේ තිබ්බ පළවෙනි සබ්ජෙක්ට් එක තමයි තෝරගන්න වෙන්නේ. හේතුව මට වෙන කිසිම ඔප්ෂන් එකක් නැහැ. හැම සබ්ජෙක්ට් එකටම එක වීක් එක ගානේ තියෙන නිසා මට සිද්ධ වෙන්නේ මුලින්ම තියෙන සබ්ජෙක්ට් එක තෝරගන්න. මොකද මට අනිත් සබ්ජෙක්ට්ස් වලට යන්න බෑ. ඉතින් මං මුලින්ම කරේ පාස් පේපර්ස් ටිකක් අරගෙන ඒ ටික ඔක්කොම උඩින් කියවගෙන කියපු එක. ඒ කියන්නේ මම නිකන් ලොකුවට ප්‍රශ්න අවබෝධ කරගන්න try කරේ නැහැ. නිකන් හැම ප්‍රශ්නෙම උඩින් කියවගෙන ගියා. ඉතින් එතකොට මට ක්ලික් වුණා මොනවද නිතරම අහලා තියෙන්නේ කියන එක සහ මොන පාඩමින්ද අහලා තියෙන්නේ කියන එක. ඉතින් මං කලින් අර පාඩම් ටික ඔක්කොම එක ගොඩකට ගත්තානේ. ඔන්න මට ඒක මේ වෙලාවේ වැදගත් වුණා. ඉතින් මේ විදිහට බලාගෙන යද්දි මට ක්ලික් වුණා මෙන්න මේ පළවෙනි පාඩම් තුනෙන් අනිවාර්යයෙන්ම හැම පේපර් එකකම ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් අර ලොකු ගැටයක් වගේ තිබිච්ච පාඩම ඕන්න ටික ලිහිගෙන යනවා වගේ මට තේරෙනවා. මොකද මේක දැන් චුට්ටක් මොනවද එන්නේ කියන එක අවබෝධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම කරේ මගේ ගාව එක ලෙසන් එකට තියෙන PDF එක ChatGPT දාලා ඒකෙන් නෝට් එකක් හදාගත්ත එක. මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්තු නෝට් එකක්. ඉතින් මේකේ මම half sheet එකේ A4 එකේ දෙපැත්තට එන්න තමයි ගත්තේ. මොකද මේක print කරන්න ගියාම නැත්තම් මට ලොකු වියදමක් යන නිසා. දැන් තමයි ඉතින් අමාරුම පාර්ට් එක තියෙන්නේ. දැන් මේක කියවලා තේරුම් ගන්නයි ඕනේ. හයි මම ටිකක් කියවන්න ගත්තා මගේ හදාගත්තු නෝට් එකෙන් පිටු දෙකක් වගේ කියවුවා. හැබැයි මම ටිකක් කියවුවා. හැබැයි මට මම හදාගත්තු නෝට් එකෙන් පිටුවක් විතර කියවුවා. හැබැයි මට මොකුත් තේරුනේ නැහැ. කමක් නෑ අපි ආයෙ try කරලා බලමු. Okay, one more time. මං හිතන්නේ මම මේක කියවන 5 වෙනි පාර තමයි මේ. මටත් වෙච්ච දෙයක්. කවන්නව try කරලා බලුවා. හැබැයි මට දැන් ටිකක් තේරෙනවා මොකක්ද කියන්නේ කියන එක. අනිත් එක මම ChatGPT එකෙන් මේක ගත්තේ හරිම සිම්පල් විදියට. ඒ කියන්නේ මම කිව්වා යාට මම එක දවසක්වත් ලෙක්චර්ස් ගිහිල්ලා නැහැ. ඒක නිසා මට මේ තියෙන දේවල් හරියට සිම්පල් විදියට එක්ස්ප්ලেইন කරන්න. ඒ වගේම තමයි HRM කියන්නේ මගේ ෆීල්ඩ් එක මගේ බැචලර්ස් එකේ තියෙන ෆීල්ඩ් එක නෙමෙයි. ඉතින් ඒක නිසා ටිකක් මේක අලුත් ෆීල්ඩ් එකක් නිසා මම එයාට කිව්වා මම මගේ ඩිග්‍රී එක මගේ බැචලර්ස් එකේ LLB ඒක නිසා මට මේක තේරුම් ගන්න එක්සාම්පල්ස් එක දෙන්න කියලා. එතකොට ඔන්න තේරෙනවා එයා එක්සාම්පල්ස් දුන්නම මේක තමයි මෙයා කියන්න try කරන්න කියන එක තේරෙනවා.
ඔයගොල්ලොත් එක try කරලා බලන්න. ඉංග්‍රීසි වලින් notes තියෙන ඉංග්‍රීසි වලින් වැඩ කරන කෙනෙක්ට නම් මේක ගන්න පුළුවන්. සිංහල වලින් නම් මම හිතන්නේ එච්චර දුරට සපෝට් කරයි කියලා. මට වෙලාවකට හිතනවා මගේ මේ හිච්චි ඩෙස් එකයි පුටුවයි මගේ එක්සෑම්ස් කොච්චරකට නම් උදව් කරලා තියෙනවද කියලා. කාලෙකින් පාඩම් කරන් ඉඳගත්තම මෙන්න මේ වගේ අමුතු විකාර දේවල් ඔයගොල්ලෝගේ ඔළුවට එන්නේ නැද්ද? හරි. ඉතින් මට මාර හැපි මට එක් කන්සෙප්ට් එක තේරුණා. ඒ වගේම තමයි ඒකේ PDF 3ක් තියෙනවා. ඒ තුනෙන්ම පේපර් එකේ ප්‍රශ්න දෙකක් අනිවාර්යෙන් ඇවිල්ලා තිනවා හැම පාරම. ඉතින් එතකොට මට දැන් පේපර් එකේ ප්‍රශ්න ටික කියවුවමත් තේරෙනවා මේක තමයි අහලා තියෙන්නේ මෙන්න මෙතනින් තමයි අහලා තියෙන්නේ. දැන් මට ඒවා කන්සෙප්ට් එක ඇප්ලයි වෙන්නේ මේක කියලා තේරෙනවා. හැබැයි ඒක මට to the point ඔක්කොම මොනවද ලියන්න ඕනේ කියලා ඒක මතක නැහැ. හැබැයි මේක තමයි මෙතනින් අහලා තියෙන්නේ කියන එක තේරෙනවා. ඉතින් මට නම් තියෙනවා පොඩි තියරියක් මොලේ වැඩ කරන්න නම් ඉතින් කට වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා මම ක්‍රීම් එකකට හැගෙන ජෑම් ටිකක් ගාගෙන ආවා. අඩුම තරමේ ඒකෙන් හරි කමක් නෑ මේ පාඩම් වැඩ ටික කරගන්න ඕනේ කියලා හිතලා. ඉතින් ඒ වුණාට මම ගොඩ දවසකින් මේ පුටුවක් උඩට ඉඳ වාඩි වෙලා පාඩම් කරන්න ගත්ත නිසා මට මෙතන ඉඳගෙන ඉන්න බෑ. එකතන ඉන්න මාර අමාරුයි. ඒක නිසා මම කරේ මේක හරියන්නේ නැහැ ක්‍රීම් කකරලුත් මේ ගේම ගහගන්න බෑ. ඒක නිසා මම ප්‍රොමඩෝරෝ ටෙක්නික් එක යූස් කරා. ඉතින් මේකෙදි වෙන්නේ ඔයා මේ වගේ විනාඩි 25 ටයිම් එකක් තියාගෙන විනාඩි 25 ස්ටඩි සෙෂන්ස් තමයි ඔයා කරන්නේ. විනාඩි 25න් පස්සේ ඔයාට පුළුවන් විනාඩි 5ක් 10ක් වගේ පොඩි බ්‍රේක් එකක් ගන්න. ඉතින් එක දිගට පැය දෙකක් try කරන්න නැතුව මුලින්ම මේ වගේ විනාඩි 25 ඒවයින් පටන් ගන්න එක ගොඩ කාලෙකින් පස්සේ පාඩම් කරන්න පටන් ගන්න කෙනෙක්ට උදව් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අමාරුවෙන් මම පළවෙනි සෙෂන් එක යන්තම් කම්ප්ලීට් කරගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් අනිවාර්යෙන් try කරන්න. මම දැන් ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්නම් ඇයි මම මේ ටිකේම ස්ටඩිස් මුකුත්ම කරේ නැත්තේ කියන එක. ඒකට හේතුව මොකක්ද කියන එක. මම කලින්ම ස්ටඩිස් කරේ මගේ යුනිවර්සිටි එකේදී මගේ ඩිග්‍රී එකට අදාළව මම යුනිවර්සිටි ව්ලොග්ස් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඊට පස්සේ මගේ යුනිවර්සිටි අවුරුදු 4 ඉවර වුණාට පස්සේ මම කොලෙජ් එකේ එක්සෑම් එකට රෙඩි වෙච්ච ඒවත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් මේ කොලෙජ් එක්සෑම් එක තිබ්බේ ගිය අවුරුද්දේ අප්‍රේල්. ඊට පස්සේ ජූනි මාසේ ඉඳලා මම මගේ මාස්ටර් එක පටන් ගත්තා. එතකොට මේ අවුරුද්දේ ජූනි වගේ වෙද්දි මාස්ටර් එකට අවුරුද්දක් දැන් අතරම අවුරුද්දක් ගෙවිලා ඉවරයි. දැන් යන්නේ සෙකන්ඩ් ඉයර් ෆස්ට් සෙමස්ටර් එක. ඉතින් මම ඒකට රෙඩි වෙන විදිහ තමයි මේ vlog එකේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් හැමදාම මේ විදිහට ස්ටඩිස් දැන් ඇත්තටම කියනවා නම් මේ අවුරුද්දක් විතර හරියට මේක කරේ නැහැ. වෙනදාට අපි ෆැකල්ටි යනකොට නෝට්ස් අපි හදා ගන්නවා කොලෙජ් එකේදීත් අපි නෝට්ස් ගත්තා ඒ වගේ වීඩියෝස් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. හැබැයි මේකෙදී ඇත්තටම මුකුත්ම වැඩක් නොකර කාලේ ගෙවුන එකට හේතුව මම හිතන විදිහට මම හිතුවා මම හැමදේම පර්ෆෙක්ට් වෙන්න ඕන කියලා. ඒ කියන්නේ දැන් මම හිතනවා මගේ ලෙක්චර් නෝට්ස් ටික හදාගෙන ඉවර වෙලා තමයි මම පාඩම් කරන්න පටන් ගන්න. එහෙම නැත්නම් මගේ පේපර්ස් ටික print අරගෙන ඉවර වෙලා තමයි මම ඒක දිහා බලන්නේ. එහෙම නැත්නම් එක දවසක් හරි ලෙක්චර් එකට යන්න බැරුණොත් එහෙම ඊළඟ දවසේ ලෙක්චර් නෝට් එක ලියන්නේ අරක ලියලා ඉවර කරලා තමයි මේක ලියන්නේ කියලා හිතන එක. අර ඒ වගේ හැමදේම පර්ෆෙක්ට් වෙන්න ඕනි කියලා හිතියා. මම මෙතනින් තමයි පර්ෆෙක්ට් කරගෙන තමයි මේක කරන්න කියලා ස්ටාර්ට් කරන්න කියලා හිතුවට අන්තිමට ඒක එහෙම වුණේ නැහැ. කාලය නිකම්ම ගෙවිලා ගියා. ඉතින් ඒක තමයි මේකට හේතුව. හැමදාම හිතුවා හෙට පටන් ගන්නවා කියලා. හැබැයි කවදාවත් ඒ හෙට කියන දවස උදා වුණේ නැහැ. ඒක තමයි මෙතන උනේ ලොකුම ප්‍රශ්නේ. හැබැයි මම අද තේරුම් ගත දෙයක් තමයි පටන් ගන්න එක තමයි අමාරුම. starting is the hardest part. ඇත්තම කියනවා නම් මම නෝට් එකේ පළවෙනි පිටුව කියවද්දී ඒ දැනෙච්ච ඒක පටන් ගන්නකොට ඒ තියෙන අමාරුව ඒක මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ කියන එක අතාරින්න හිතෙනවා. ඉතින් ඒක තමයි අමාරුව. ඒක ඔයා පාඩම් කරන එක නෙමෙයි අමාරුව පටන් ගන්න එක තමයි ඇත්තටම අමාරු.
ඉතින් ඔයාත් මේ සිටුවේෂන් එක මම වගේම මේ සිටුවේෂන් එකට මුහුණ දීලා ඉන්න කෙනෙක් නම් it's okay. ඒ කියන්නේ ඔයා ෆේල් වෙන කෙනෙක් නෙමෙයි. මොකද ඔයා පටන් ගන්න ස්ට්‍රගල් කරන කෙනෙක්. ඒක නිසා තමයි ඔයා මගේ වීඩියෝ එක ක්ලික් කරලා මෙතෙන්ට ආවේ මේක බලන්න. ඉතින් අපිට පටන් ගන්න තිබ්බේ මීට කලින් තමයි. ඒක පිළිගන්නවා මම. හැබැයි ඔයා තාමත් පරක්කු නැහැ. ඉතින් ඒක නිසා අදම ඔයා පටන් ගන්න. විශේෂයෙන් ඔයා A-level කරන කෙනෙක් නම් ඔයාට තව අවුරුද්දක්ම ගෙවිලා තව අවුරුද්දක් තියෙනවා නම් worry වෙන්න එපා. අදම පටන් ගන්න. ඔයාට මේක කරන්න පුළුවන්.